අවසර හසලක කවිහිමියනි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ජීවිතේ වැටිලා ඉන්න බැඳීම් නිසා රිදිලා ඉන්න හිත්වලට වහන්සේගේ කවියක් ඕනෙමයි. ඔව්. දරාගෙන හැමදේම බලාගෙන ඉන්නකොට ගලාගෙන එන කඳුළු ඈත දුර ඇදෙනකොට නොසෙල්වි ගලක්සේ සැඩසොලං හමන විට ඉන්න අපි පුරුදු වෙමු දුක සතුට ලැබෙනකොට. හසලක සුමිත්ත හාමුදුරුව. ඔව්. වහන්සේ හසලකින් පැවිදි වෙනවා. අද අපේ ලංකාවටම ගම්පහින් පැවිදි වෙනවා. ඔව්, ගම්පහ තමයි හසලක පැවිදි තමයි ගම. ගම. ඒතර වහන්සේ ගම්පහින් පැවිදි වෙනවා. අද ලංකාවටම කවි කියනවා. කවි ගායනා කරනවා. බුදුහාමුදුරුවන්ගේ ඒ දේශනා, ඒ කතාවස්තුන් හරි අපූර්වට ගායනා කරනවා. හරි දැනෙනවා. TikTok එකේ වහන්සේගේ වීඩියෝ ෂෙයා වෙනවා. තාක්ෂණයත් එක්ක වහන්සේ සෝෂල් මීඩියා වලින් වැඩියෙන් අපේ හිතවලට ලං වෙනවා. ඒක වහන්සේ 1998 අනුවටේ විශාල කර්තව්‍යයක් කරනවා. ශාසනික වශයෙන් ගොඩක් දේවල් කරනවා. සහ දුප්පත් ළමයින්ට උදව් කිරීම වගේ දේවලුත් කරනවා. මේ පුළුවන් සංසාරේ විදියට කරනවා ඇත්ත. සංසාරේ නිවන හොයාගෙන යන ගමන. ඇත්තටම ඒකට දැනට පුරුදු වෙනවා. ඒකට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. දවසක මං හිතාගෙන ඉන්නවා සිල්වතෙක් වෙලා සහ මේ ධර්මයේ ප්‍රගුණ කෙනෙක් වෙලා මැරෙන්න. සරලවම කිව්වොත් මං සිල්වතෙක් වෙලා කියන්නේ මේ මං බලාපොරොත්තු වෙන තැනට ඇවිදilla මං පණුව ගහලා මැරලා ගියත් කමක් නැහැ. කානුවක පණුව ගහලා මැරලා ගියත් කමක් නැහැ කියන තැන මං හදාගෙන ඉන්නවා. ඒ තැනට මම කොහොම හරි යනවා. ළඟා වෙමින් ඉන්නවා. ළඟා වෙමින් ඉන්නවා. හැම කටයුතු කරමින් ඉන්නවා. ඔව්, හැම අවුරුද්දකම මේ ලෞකිකත්වයත් එක්ක ඔබ වහන්සේට ඒ ගමන යන අපිටත් ඒ ප්‍රශ්නේ තියෙනවා. ලෞකිකත් එක්ක අපේ සමාජෙත් එක්ක TikTok, Facebook, Instagram මේක අපේ ලෝකේ. වහන්සේ දෙන ඒ ධර්ම දේශනා, ඒ ධර්ම කවි වලින් අපි නිවෙනවා. පුළුවන් නේද අපිට මේ ගමනෙන් එතර වෙන්න හාමුදුරනේ? ඇත්තටම පුළුවන්. උත්සාහවත් වෙන්න ඕන. නිකන් ඉබේම ලැබෙන්නේ නැහනේ. මම දැන් මට අවුරුදු 18න් වගේ තමයි මේ සිතුවිල්ල මගේ හිතට එන්නේ. මම තාම පුරුදු වෙනවා. දැන් මට අවුරුදු 27ක්, දැන් අවුරුදු 9ක් වගේනේ. තාම ඉතින් හිත හදනවා. ඉතින් යම් කාල සීමාවක් මං හිතේ මවාගෙන ඉන්නවා. ඒ කාල සීමාව ආවහම ඒ ගමනට පූර්ණකාලීනව වෙහෙසෙනවා. දැනට ඒක පුරුදු කරමින් සහ මේ ජීවිතය ගැන, මිනිස්සු ගැන, සමාජය ගැන, ලෝකය ගැන අධ්‍යයනයක ඉන්නේ. එතකොට මේ කාලේ අඩුපාඩුකම් වෙන්න පුළුවන්, යම් දේවල් අඩුපාඩුකම් වෙන්න පුළුවන්. හැබැයි කොහොමද හාමුදුරනේ සිහිය අපි තබා ගන්නේ? සිහිය කියන්නේ මොකක්ද හාමුදුරනේ? සිහිය ඇති කරගන්නවා කියලා කියන්නේ අපි කියන්නේ මෙහෙමනේ. දැන් අපි මෙතන කතා කරනවානේ. මේ කතා කරනවා කියන සංඥාව ඇති කරගන්නවා. කෑම කනවා කියන්නකෝ. කෑම කන සංඥාව ඇති කරගන්නවා. දැන් සමහරව ඉන්නවනේ බත් කනවා නෙවෙයිනේ. ගිලිනවනේ. ඒ කියන්නේ බත් කනවා කියන එකත් භාවනාවක්. ඒකත් සිහියෙන් කරන්න ඕන එක. දැන් වශයෙන් ඩ්‍රයිව් කරනවානේ. සිහියක් නේක. එතකොට අපි සිහියකින් තමයි වැඩ කටයුතු කරන්න ඕන. ඒකට මේ හාමුදුරු කෙනෙක්ම වෙන්න ඕනේ නැහැ. එතකොට සිහිය ප්‍රගුණ කරේන එක තමයි මනුස්ස වර්ගයාම සිහිය ප්‍රගුණ කළහොත් ජීවිතේම තැනකට එන්න පුළුවන්. තැනකට එන්න. ඒ කියන්නේ අපි අඬන්නේ, කලකිරෙන්නේ, දුක් වෙන්නේ මේ හිතින්දනේ. ડિප්‍රෙෂන්, ඔව්, ස්ට්‍රෙස්, ගොඩක් ස්ට්‍රෙස්. ඇහුවොත් ස්ට්‍රෙස්. දැන් මේ අවුවත් එක්ක තවත් ස්ට්‍රෙස් කියලා කියන්නේ. තවත් තියෙනවා. ඒතර දවල් වරුවට වැඩ කරගන්න බෑ කියනවා. රැට නිින්ද යන්නේ නැහැ කියනවා. ඒතර නිින්දෙන් අවදි වෙනවා කියලා කියනවා. හීන පේනවා කියනවා. ඒතකොට මේ දේවල් එක්ක අපි පොඩ්ඩක් හිර වෙලා වගේ ඉන්නේ හැමතුරනේ. ඇත්තටම මේ ඒක තමයි මේ ජීවිතේ හැටි. ප්‍රශ්න, කරදර මේ වගේ තමයි අපි මේ දුවන්නේ. දැන් මේ අඩුවක් නැහැ. ඔව්, අපි පොඩි කාලේ ඔය බැලුවනේ ඔය ප්‍රවීණා මහගෙදර වගේ. ඒ කතා දිව්වේ මොන වගේද? ප්‍රශ්නත් එක්කනේ. එක අඬනවා hina වෙනවා. එක ප්‍රශ්නයක් ඉවර වෙනකොට තව ප්‍රශ්නයක් ඇති වෙනවා, ඒක විසඳනවා. තව එකක් යනවා. ඒකනේ කොටස් ගානක් ගියේ නේ. ඉතින් ඒක නිසා මේ මම කියන්නේ මේ අපිට ප්‍රශ්න කොටස් 5000 10000 ගියාද සමහර ඒවානේ. ඒ තුලින් තමයි අපේ ජීවිතෙත් යන්නේ. ප්‍රශ්න එනවා, කරදර එනවා, ආය අපිට හරියනවා. දැන් කොච්චර වැටුණාද නේ? කොච්චර මිනිස්සු මඩ ගැහුවද? හැබැයි මගේ වීඩියෝ කරන්න පටන් ගන්න හැමතුරේ මීට අවුරුදු 10කට කලින්. මම සෝෂල් මීඩියා වලට එන්නේ මීට අවුරුදු 10කට කලින්. දැන් අවුරුදු 10 පහු වෙනවා. එතකොට මම එද්දි හිටපු තැන නෙමෙයි දැන් මේ ඉන්නේ. දැන් ඉන්නේ. මට කිසිවක් තිබ්බේ නැහැ.
මම සීරෝ. එතකොට මම බින්දුවේ ඉද්දි මම පටන් ගන්නවා මොකක් හරි එකක් කරනවා කියලා. හැබැයි මොකක් හරි එකක් නෙමෙයි කරන්න ඕනේ. හරි දේ කරන්න ඕනේ. හරියටම හරි. එතකොට ඒ ගමන හරි දේ කරන අද දවස මං හිතන්නේ මම තාමත් හරි දේ කරනවා කියලා. අපි හරි දේ කියන එක සාපේක්ෂයි. අපි වෙනස් වෙන්න ඕනනේ. අපි අප්ඩේට් වෙන්න ඕනේ. ඔව්. ඒ කියන්නේ එදා කරපු දේ අද කරන්න බෑ. බෑ. අපි කියමුකෝ අද ක්‍රීඩකයෙක් අපි එක තැනකට බෝල් කරලා අවුට් වුණා කියන්නකෝ. හැබැයි හෙට එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්න බෑ. ඒකනේ අර අචින්තිතම්පි භවති කියන්නේ. නේද? හිතන දේ වෙන්නේ නැහැ. මොකද අනිත්‍යයි. එහෙමයි. හරි ප්‍රැක්ටිකල්. ඔව්. එතකොට අපි මේ ගමනේ එද්දී කොච්චර වැටුණත් මම හිතාගන්නේ හාමුදුරනේ අපි වැටිලා මේක දිනන්න බෑ. ඔව් අනිවාර්යයෙන්ම වැටිලා දිනන්න බෑ කියන එක මගේ ඔළුවේ තියෙනවා. ඔව්. දිනනවා කියන එක හාමුදුරනේ මේ කප් එකක් ගන්න එකවත් මම මාලිගාවක් හදන එකවත් ප්ලේන් එකක් ගන්න එකවත් රට යන එකවත් කෝටිපතියෙක් වෙන එකවත් නෙමෙයි. මට දිනනවා කියන්නේ. දිනනවා කියන්නේ සාමය සතුට. ඒ ඇතුළාන්ත සුවය. ඒ ජයග්‍රහණය වැටෙන්න ඕනේ. ආයෙ නැගිටින්න ඕනේ. අනිවාර්යයෙන්. දිනන්න නම් වැටෙන්න අපි ඕනෙමයි. අපි ශක්තිමත් වෙන්න ඕන. එහෙමයි. ඒ ශක්තිමත් වෙන්න නම් අපි දැනුමින් දහමින් පෝෂණය වෙන්න ඕන. ඒ කියන්නේ අපි මානසික වැටුණාම අපි මොකක්ද කරන්න ඕන කියලා අපිට දැනෙන්න ඕන. එහෙම දැනෙන්නේ නැත්නම් සමහරු ජීවිතේ නැති කරගන්නවා. හරිද? එහෙම නැත්නම් මට ආපු අභියෝග හැටියට හාමුදුරනේ මම නැති කරගත්තරම් මගේ ජීවිතේ. අද අශේන් කියලා මං හිතන්නේ නෑ. අශේන් ශ්‍රී ලංකා කියලා හරි එහෙම නැත්නම් අද ඔබ වහන්සේ ඉදිරියේ මම නෑ. මේ මයික් පොඩ්කාස්ට් මයික් මම ලංකාව අතහැරලා යනවා. 2019 දී අවුරුද්දකට. ඊළ ජර්මනි ඉන්නේ එතකොට. ඒතර හාමුදුරනේ මම අඬනවා කාමරේ හිර වෙලා අඬනවා හාමුදුරනේ. ඒක අපේ අම්මා දන්නවා මගේ භාර්යාව දන්නවා. ඒ ඇඬුව මමම ආයෙ ඇවිල්ලා බිරියානි කන්න දාලා ආයෙ දිනුන වෙනවා. ආයෙ ඡන්දයක් වෙලා වැටෙනවා. ආයෙ අඬනවා. ඒක දන්නවා හැමෝම. දන්නෝ දන්නේ. ඉතින් එතකොට ඒ කියන්නේ සමබර වෙන්න ඕනේ. අපි ගන්න ප්‍රැක්ටිකල් තීන්දුව తీරන හින්දා අපිට ජීවිතේ පුදුමාකාර විදියට පසුතැවෙන්න වෙන්න පුළුවන්. ඒක නිසා මම කියන්නේ මේ තරුණ ළමාට වුණත් ගන්න තීරණය වැරදි වුණොත් ජීවිතේම අපායක් වෙන්න පුළුවන්. එහෙමයි. ඒක නිසා අපි හරි තීරණයකට එන්න ඕන. සහ අපිට මේ පෙනිපෙනිනේ. ඔව් පෙනිපෙනි. ගිය සතියේ තේරෙනවා තව සතියකින් අපිට මොකක් හරි අපේ තීන්දුවක් තීරණයක් හින්දා අපි වලේ වැටෙනවා කියලා. ඔව් අනිවාර්යයෙන්. අපි ඒ ගැන කවියකින්ම අහමු. අහන්න ආසයි. මල්ලුනත් පරවෙලා ගියත් සැන්දෑ කලට යළිත් එය පිපෙනවා තිබුණාට වැඩි හැඩට ජීවිතෙත් ඒ වගේ වැටුණු තැන් වල අපට හැකිවේවි නැගිටින්න දිරිය ලැබූ නම හිතට. දිරිය ලැබුණම හිතට ඕනේ කෙනෙක් දින නැගිටින්න පුළුවන්. නැගිටින්න. දිරිය ඕනෙමයි. ධෛර්යය ඕනෙමයි. අනිවාර්යයෙන්. ධෛර්යය ප්‍රගුණ කරන්න ඕනේ. ඒක ඉවසීම අනිවාර්යෙන් ප්‍රගුණ කරන්න ඕන. මොකද අද උදේ පිපෙන මල් හවසට පර වෙනවා. හැබැයි හෙට ඊට වඩා ලස්සනට මල් පිපෙනවා. ඒකින්ද මම කියන්නේ ජීවිතේට එන අභියෝග වලට නම් පරාද වෙන්න එපා. ඉවසීමෙන් බුද්ධිමත්ව ඒවට මුහුණ දෙන්න ඕන. මොකද අපි ඉපදෙන්නේ තනියම නම් මැරෙන්නේ තනියම නම් අභියෝග වලටත් මුහුණ දෙන්න වෙන්නේ අපිටමයි තනියෙන්. තනියම තමයි. එහෙමයි. අපි hina වෙලා ඉන්නකොට එකපාරට අඬන්න වෙන්න පුළුවන්. ඔව්. අපි අඬාඩ ඉන්න වෙලාවක කවදාකවත් නොසිතූ විරු අපි ජයග්‍රහණයක් දිනා ගන්න පුළුවන්. දිනා ගන්න පුළුවන්. මොකද්ද මේ අපේ ජීවිතය හැමෝටම අපි දැන් මේ වෙලාවේ අපේ රටේ මිනිස්සුන්ගේ තත්ත්වය බැලුවත් අපි දිනාගෙන එද්දි එක පාට වැටෙනවා. ජාතියක් විදිහටම වැටෙනවා. මිනිස්සු විදිහට අපි වැටෙනවා එක පාට. අපි එකමුතුව මොකක් හරි දෙයක් ගොඩ නගන්න පටන් ගන්නවා. ස්වභාවික වේසනයක් ඇවිල්ලා හරි අපිව ආයමත් පස්සට ඇදලා දානවා. කඩාගෙන වැටෙනවා. ලස්සන කොල්ලෙක් ගේ හදනවා. ඒ කොල්ලගේ ගේ සම්පූර්ණයෙන්ම සමතලා වෙනවා. ඒ කොල්ලා Facebook post එකක් දානවා. මම ඒ post එක දකිනවා. හඳුනන මතක ඇති. මට මතකයි. එතකොට තාමත් ඒ ගේ හදාගන්න මං හිතන්නේ ලැබිලා නෑ ඒ කොල්ලට. ඔව්. ඒ කොල්ලා මං දැක්ක Facebook status එකක් දාලා තියෙනවා මේ ළඟදිත්. ඔව්. මට මේ ජීවිතේ එපා වෙලා ඉන්නේ කියලා. තියෙන මොකුත් නෑ. මිනිස්සු අසරණ වෙනවා. මිනිස්සු ඒ පීඩනේ ප්‍රශ්න කරදරවලට වැටුණාන් පස්සේ මිනිස්සු අන්ත අසරණ වෙනවා. එහෙමයි. කර කියා ගන්න දෙයක් නැති වෙනවා. හැබැයි මං ඒ ළමයා ගැන අප්‍රමාණ සතුටු වෙනවා. තාමත් ශක්තිමත් වෙන්න එකට. වෙන කෙනෙක් නම් මොකටද මං ජීවත් වෙලා කතා කරන්න ඕනේ මේ පොඩ්කාස්ට් එකේ මම එකේ මට මතක් වුණා. ඒ කියන්නේ හැමෝරේ අපි සල්ලි වියදම් කරන්නේ අතේ තියෙන ඔක්කොම වියදම් කරනවානේ. ඔව්. හීනයක් වෙනුවෙන්. හීනයක් කියන්නේ. හිතන්න ගෙයක්, ඔව්. බයික් එකක්.
ගෑනු ළමයි කියන්නේ. දැන් ගෑනු ළමයි අපි යාළු කරගන්න එකත් ඉන්වෙස්ට්මන්ට් වෙලානේ තියෙන්නේ. එතකොට ඒ ගෑනු ළමයි වෙනුවෙන් අරන් දෙන දේවල්. ඒතර එයා මං ළඟ ඉඳී කියලා හිතාගෙන මං එයාට ගොඩක් දේවල් අවුරුදු ගාණක් අරන් දීලා. මෙහෙම කරද්දි වෙනස් වෙනවා. නැති වෙනවා. මිනිස්සු වෙනස් වෙනවා. ඒක අපිට නවත්තන්න බෑ. හැමදේම වෙනස් වෙනවා. දැන් ඔය සමාජ විද්‍යාවේ කියන දෙයක්නේ සමාජ පරිණාමය කියන්නේ. එතකොට වෙනස් වීම කියන එක බුදුදහමේ කියන්නේ අනිත්‍යයි කියන එක. ඒකයි හිතන දේ වෙන්නෙත් නැහැ. වෙන දේ හිතා ගන්නත් බෑ කියන්නෙම වෙනස් වීම තුල. මොකද මං දැන් මේ මෙතෙන්ට ආපු මම නෙමෙයි මෙතනින් යන්නේ. මං වෙනස් වෙනවා. එතකොට මගේ හිතුවිලිත් වෙනස් වෙනවා. හමුදුර බැඳීම් කැඩෙනවා. බැඳීම් ඇති වෙනවා. ආයෙත් කැඩෙනවා. අපි ආයෙත් ඒ බැඳීම් පස්සෙම යනවා. හිතාගන්න බැඳීමකට ආයෙත් එකතු වෙනවා. බැඳීම් කැඩෙනවා. බැඳීම් ඇති වෙනවා. බැඳීම් පස්සේ යනවා. ඒ බැඳීම් පස්සේ යද්දි තව බැඳීමක් හමු වෙනවා. අපි බැඳීම් පටලව ගන්නවා. මේ ජීවිතේම බැඳීම්. නිවන දුරයිද හාමුදුරනේ? නිවන කොහොමත් ඉතින් ඔය ලෞකික ජීවිතය ගත කරන හැට දුරයි. හැබැයි මම කියන්නේ බුදුහාමුදුර අපිට කියන්නේ කාමේසු විනීය ගේදා. ආසාවන් සීමා කරේ නැත්තම් අපිට දුක් විඳින්න සිද්ධ වෙනවා. ආසාවන් අපි සීමා කරන්න ඕන. එතකොට දුකත් අඩුයි. අපේ හිතේ ඇතිවෙන ඇබ්බැහිය පාලනය නොවුනොත් අපිට මුළු ජීවිත කාලෙම වුණත් දුක් විඳින්න වෙන්න පුළුවන්. හැබැයි මම කියන්නේ අපි පුළුවන් තරම් මනසට ගන්න ඕන කවුරු දාලා ගියත් කවුරු නැති වුණත් මට මොනවා වුණත් මට මං ඉන්නවා ශක්තියට. මට මං ඉන්නවනේ කියලා ඇති. හිතේ ශක්තිය ඇති කරගන්න ඕන මුලින්ම. හමුදුරේ අම්මා තාත්තා ජීවිතේ අපිට සමහරක් වෙලාවට මග හැරෙනවා. අම්මා තාත්තා දුන්න ආදරේ සෙනෙහස විතරක් නෙමෙයි. අම්මා තාත්තා උගන්වපු මුල් අකුරු ටිකත් අපිට අමතක වෙනවා. අපි වෙනස්ම සත්තු జాතියක් වෙනවා. ගොඩක් අයට අමතක වෙලා තියෙන්නේ. අම්මා තාත්තා කොයිතරම් වටිනවද? මං හිතන දේ මෙහෙමයි. කිසිම අම්මා කෙනෙක්ට කිසිම තාත්තා කෙනෙක්ට දැනෙන්න හොඳ නැහැ. තමන්ගේ දුව පුතා තමන්ට ආදරේ නැහැ කියලා වයසට ගියාට පස්සේ. වයසට ගියාට පස්සේ එහෙම දැනුනොත් ඒ දරුවන්ට පව් ජාතිත් පව් සිද්ධ වෙනවා. මොකද අපේ අම්මලා තාත්තලා අපේ වෙනුවෙන් අනන්තවත් දුක් විඳලා තියෙනවා. කොටින්ම කිව්වොත් කටු කාලා තියෙනවා. නේද? කොච්චර ජීවිතේ අඬලා ඇද්දනේ? අඬලා ඇද්ද? ඉතින් මං කියන්නේ අම්මලාව පුළුවන් තරම් පරිස්සමෙන් බලා ගන්න ඕන. එයාලව සතුටින් තියන්න ඕන. දරුවෙක් නම් හොඳට ඉගෙන ගන්න ඕන. මොකද අම්මලා අපි වෙනුවෙන් අනන්ත අප්‍රමාණ කැපකිරීම කරනෝනේ අම්මලා තාත්තලා. හැබැයි අපිට දෙන්න පුළුවන් වටිනම දේ තමයි හොඳට ඉගෙන ගන්න. ඇත්ත සමහරක් වෙලාවට අපිට අමතක වෙනවා. අමතක වෙනවා. බොරුවකින් අපේ ඔළුව පිරලා යනවා. පෙරලා යනවා. ඒ ඇවිල්ලා මේ ලෞකිකත්වය නිසා වෙන්න පුළුවන්. ඔව්. මේ සමාජ දේවල් එච්චරටම වැඩි වෙනවා. වැඩි. අපි ලොකු වෙද්දි අපිට දේවල් පේනවා ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට අර අපිට පේච්ච ලොකුම දේ ඒ කාලේ අම්මා තාත්තා. අම්මා තාත්තා. අපිට අම්මා තාත්තා මග ඇරෙනවා. දැන් අපි ඇත්තටම අපිට ආදරය කරන්නේ අම්මයි තාත්තයි විතරයි. සරලවම කිව්වොත් දැන් කවුරු හරි පාරේ ගියොත් ඒ පාරේ යන කෙනා අපිට ආදරය කරන්නේ අපි පෞගේ කාලේ වීඩියෝත් දැක්ක අර කොම වෙලා ඉන්න කොල්ලව අම්මා බලා ගන්න. බලා ගන්න. කවුරු හරි කෙනෙක් අපි පාරේ යනකොට අපිට කවුරු හරි ආදරය කරනවා නම් එක්ක මගේ හිනාවට. එහෙම නැත්නම් කොණ්ඩෙට. එහෙම නැත්නම් කටහඬට. එහෙම නැත්නම් පෙනුමට. ඒ පිට අය එහෙම තමයි. ආකර්ෂණය. ඔව් ආකර්ෂණයකට තමයි ඇත්තටම ආදරය කරන්නේ. හැබැයි අම්මා තාත්තා එහෙම නැහැ. අම්මා තාත්තා ඉපදුන වෙලාවේ කැත වුණත් සුදු ලස්සනවත් සුදු වුණත් අම්මා අම්මම තමයි. දරුවා හිරේ ගියත් අම්මා තමයි ඉන්නේ. අම්මට දරුවා හැමදාමත් දරුවෙක්. සම්පතක්. ඕනේ දරුවෙක්. ඕන දරුවෙක්. ඊට එහා කියලා මම දකින දෙයක් තමයි අපි තාත්තා ගැන කතා කරන්නේ. තාත්තා කෙනෙක්නේ. එහෙමයි. අම්මා දසමාසයක් කුසේ දරාගෙන ඉන්නවා කියලා තමයි අපි අහලා තියෙන්නේ. හැබැයි තාත්තා අපි හදවතේ තියාගෙන හිටියේ දසමාසයක්. නේ මතකද? ඒ තමයි තාත්තා. ඒ කාලේ සමහරක් වෙලාවට අම්මත් එක්ක අපිත් හිතනවා. අම්මා හිතනවා අපිත් හිතනවා. ඒ දරුවගේ අනාගතය වෙනුවෙන් අම්මා දරුවව තියාගෙන බඩේ දරාගෙන හිතනවා. අපි හිතේ දරාගෙන හිතනවා. හිතේ දරාගෙන. දරුවා එළියට ආවට පස්සේ දරුවගේ ලෝකෙ හැඩ කරන්නේ කොහොමද? ඒ ජීවිතේ දරුවා වරන් යන්නේ කොහොමද? අපි කරන කැපකිරීම, අපේ රෙස්පොන්සිබිලිටිස් වැඩි වෙන්නේ කොහොමද?
ඇත්තටම ඒ දරුවා වෙනුවෙන්නේ හැමදේම කැපකිරීමම අපේ අනවශ්‍ය දේවල් අපි කපා හරින්න පුළුවන්. අපාරින්නේ. ඒක ඇත්තටම මම දකින දෙයක් තමයි තාත්තලා එහෙම ලොකුවට තමන්ගේ මේ ලස්සන ගැන හිතන්නේ නැහනේ. ගොඩක් වෙලාවට. ගොඩක් වෙලාවට. ඒ දරුව වෙනුවෙන්නේ. මොකද තමන්ගේ දරුව වෙනුවෙන් මුළු ජීවිතේම කැප කරලා තියෙනවා. ඇත්තටම අම්මා තාත්තා කියලා කියන්නේ තමන්ගේ දරුවා වෙනුවෙන් මුළු ජීවිතයම පූජා කරන දෙන්නෙක්. ඔවුන් දෙදෙනා වෙනුවෙන් කවියක් කියන්න බලන්න ආවද? අනිවාර්යෙන්. අකුරෙන් අකුරට ඔය ගුණ ලියලා නිම කෙරුමට බෑ කවියෙන් කියලා හැමදාමත් ගෙයි මුල් තැන තියලා ඔබේ ගුණ ගයනිමි නම සිහි කරලා ඔබේ ගුණ ගයනිමි නම සිහි කරලා. හාමුදුරනේ අම්මා තාත්තා වගේම අපිට මග අරින්න බෑ අපේ සහෝදර සහෝදරයෝ. අනිවාර්යෙන්. ගොඩක් වෙලාවට සහෝදර සහෝදරයෝ අපෙන් ඈත් වෙනවා. විවාහයෙන් පස්සේ වෙන්න පුළුවන්. ඔව්. එහෙම නැත්නම් අපි රට ගියාට පස්සේ වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි ඇයි ඒ? අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් නැතිකම. අද වෙද්දි ගොඩක් අඩු වෙලා. අඩු වෙලා. ඒ කියන්නේ ඇත්තටම මම හිතන්නේ සහෝදරයෝ කියලා කියන්නේ ලේ සම්බන්ධ ගන්න මොන දේවල් නැති වුණත් ඒ දේ නැති කරගන්න හොඳ නැහැ. ඉඩමකට මරා ගන්නවා වෙන්න පුළුවන්. නේ? බහුතරයක් එහෙම තමයි. නේ? වත්තර වැටෙන පොල් ගෙඩියට මරා ගන්නවා වෙන්න පුළුවන් සමහරක් විට. ඔව්. අම්මා තාත්තව පවා මේ අපහසුතාවයට පත් කරනවා. එහෙමයි. නේ? ඉතින් මම පොඩි කාලේකට සෙල්ලම් කරපු දෙන්න. දෙන්න. එහෙම නැත්නම් පොඩි කාලේකට සෙල්ලම් කරපු හතර දෙනා. පොඩි කාලේ එක පළතුර කපාගෙන කාපු අච්චාරු දාගෙන හදාගෙන කාපු ළමයි. ඔව්. ලොකු වෙද්දී දන්නෙත් නැහැ. වෙනස් වෙලා. මොනවද බලාද කියලාවත් දන්නේ නැහැ තමන්ගේ එක කුසුපන් සහෝදරය. එහෙම කට්ටිය ඉන්නවා අනන්ත අප්‍රමාණ. මම කියන්නේ ඒවා මේ අපි කියලා දෙන්න ඕනේ නැහැ. ඒවා මේ හදවතට දැනෙන්න ඕන. ඒවා එන්න ඕනේ නේ. සහෝදරකම් මගේ සහෝදරයා මෙහෙමයි නේද අපිට දැනෙන්න ඕන. මගෙත් අයියා මහාන වෙලා ඉන්නේ. අපිට දැනෙනවා නේද? මගේ සහෝදර සහෝදරියෝ ඉන්නවා දැනෙනවා. නේද? එහෙම ඒ කියන්නේ එයාලට කරදරයක් වුණාම මොන ප්‍රශ්නේ තිබුණා අපි පිහිට වෙන්න එපා. බලන්න එපා. ඒකනේ සම්බන්ධකම් කියන්නේ මේ බුදුහාමුදුරුවෝගේ මේ ධහම අපි ජීවිතයට එකතු කරගෙන නැහැ නේද? නේද? බුදුහාමුදුරුවෝ මොනවද කිව්වේ? භාගතුන් වහන්සේ මොනවද කිව්වේ මේ සහෝදර බැඳීම? සහෝදර බැඳීම් ගැන කියලා කියන්නේ මෙහෙමනේ. බුදුහාමුදුරුවෝටත් ඥාතිකම් අමතක කරන්න බැරුණානේ ඇත්තට. අමතක කරන්න බැරුණා නෙමෙයි අමතක කරේ නැහැ. නේද? තමන්ගේ ඥාතීන් බලන්න ගියානේ කිඹුල්වත් නුවරට. ඒකම ඇතිනේ. තමන්ගේ තාත්තා හොයාගෙන ගියානේ ධර්මයේ දේශනා කරන්න. අම්මා හොයාගෙන ගියා තව තිසා දිව්‍ය ලෝකෙට. අභිධර්මයේ දේශනා කරා. තමන්ගේ ඥාතීන් ධර්මයෙන් පෝෂණය කරා. ඒ විතරක් නෙමෙයි යසෝදරා ළඟට ගියා. එහෙමයි. යසෝදරා ළඟට ගිහිල්ලා ඒ බුදු කරුණාවනේ පෑවේ. නේද? ඒක මම හිතන්නේ අපිට ඇති. දැන් යසෝදරායි සිද්ධාර්ථයි කියලා අපි ගන්නකොට මේ දවස්වල ගොඩක් කතා වෙනවා. කතා Facebook එකේ යශෝදරාගේ සිද්ධාර්ථගේ ආදර කතාව හැමෝගෙම මාතෘකාව. ඔව්. ඉතින් ඇත්තටම අපි දැන් මේ වර්තමානයේ ගන්නකොට හින ගහන්න ඕනනේ කියන්නේ එහෙම දාලා ගියාන නේද? ඒ කියන්නේ සසර පුරුදු වේවා. ඒව මම කියන්නේ ඒවා අපි මේ ජීවිතේට ගන්න පුළුවන් කියලා. කොයිතරම් බ්‍රේකින් නිවුස් ගහයිද අද කාලේ. අද කාලේ. පේජස් වල නිවුස් වල පත්තර වල රේඩියෝ වල වොයිස් කටුත් යයිනේ. ඒවා සංසාර පුරුදු. ගුණවත්කම් නිකම්ම ලැබෙන්නේ නැහැ. ඒවා අපේ හිත තුල අපේ සංසාරයෙන් සංසාරයට එන්න ඕන දේවල්. අපි ඒවා ප්‍රගුණ කරගෙන යන්න ඕන දේවල්. මම කියන්නේ ආදරය කියන්නේ දැනෙන දෙයක්. ආදරේ දැනෙන්න ඕන අපිට. අර කියන්නේ හිතක නැති ආදරයක් අකුරු හතරක හොයලා වැඩක් නැහැ. හිතේ තියෙන්න ඕන. I love you love you love you ගෑවට වැඩක් නැහැ. වැඩක් නැහැ. ඒ ලව් එක ඇතුලේ ඒ අකුරු හතර ඇතුලේ සැබෑ ආදරේ නැත්නම් සැබෑ ආදරයක් නැත්. සැබෑ ආදරේ සැබෑ ප්‍රේමය දෙකක්ද එකක්ද? ආදරේ ප්‍රේමයයි. ආදරේ ප්‍රේමයයි කියලා ගන්නකොට අපි කියමුකෝ ඇත්තටම ආදරය කරන කෙනෙක් බොහොම අවංකයි. අපි කියමු බැඳීම් ඒව ඇති වෙන්නේ එහෙමනේ. අපි කියමු බැඳීමක් සරලවම අවංකයි. හංගන්න දෙයක් නැහැ. ඔව් ආදරයක් කියන්නේ බැඳීමක් කියන්නේ ප්‍රේමයක් කියන්නේ මමත්වයක් නැහැ. ඔව් මමත්වයක් නැහැ සහ අවංකයි. අවංකයි. ඊට වඩා සරලවම කිව්වොත් අවංක වෙන්න එපා. බැඳීමක් පවතින්නේ ආරක්ෂා වෙන්නේ අවංක වීම තුලනේ.
අවංක වෙන්න ඕන. දෙන්නට දෙන්න ගරු කරන්න ඕන. හොයලා බලන්න ඕන. පරිස්සම් කරන්න ඕන. බැඳීමක් පවතින්නේ එහෙමනේ. නිකම්ම නෙමෙයිනේ. එතකොට ලොකුම කාරණාව තමයි ලොකුම දේ තමයි බැඳීමක් ඇතුලේ තියෙන්න ඕන මානසික නිදහසක්. එහෙම නැත්තම් ජීවිතේම එපා වෙන්න පුළුවන්. කොච්චර සර්ප්‍රයිස් දුන්නත් වැඩක් නැහැ. වැඩක් නැහැ. කොච්චර මල් දුන්නත් වැඩක් නැහැ. තේරුම් ගන්න ඕනේ. කොච්චර ලෝකෙට පේන රඟපෑවත් වැඩක් නැහැ. වැඩක් නැහැ. අපි ජීවිතේ ආදරය කියන එක ඇතුලේ අපිට අපි වෙන්න පුළුවන් නම් ඔව්. එතන සැබෑ නිදහස සැබෑ සාමයත් එක්කම දිගු කාලීන නේ ශක්තියක් සතුටක් ලබන්න. ශක්තියක් දෙන්නට දෙන්න ශක්තියක්. ඔව්. අර සිරිපාද යනවා වගේනේ ඔක. ඒකට සිද්ධාර්ථයි යශෝදරාගේ ඔව්. ඒ ශක්තිය ඒ දෙන්නගේ ආදරේ ශක්තිය. අර සිරිපාද යනකොට දැන් ඔය ගෑන් ළමයි පිරිමි ළමයි යනවනේ. යනකොට කකුල් රෙදෙනවා. නේ කොන්ද රෙදෙනවා. අමාරු වෙනවා ඉඳ ගන්නවා. ආය යනවා. ආයෙත් වඩාගෙන යනවා. ආයෙ ගිහිල්ලා එනකොට ආයෙ වඩාගෙන එනවා. එහෙමනේ ජීවිතෙත් එහෙම තමයි. වැටෙනවා. ඒ වැටෙන තැන් වල ආයෙ නැගිටිනවා. කොයිතරම් දෙන්නම ඉන්න බාධක බෑ. ආවත් අභියෝග ආවත් මේක ඇදගෙන යන්න ඕනේ මේ ගමන. ඇදගෙන යන්න ඕන අනිවාර්යයෙන්. අපි එදා දුන්න පොරොන්දු අදට බලංගු නැහැ. ඔව්. අද දෙන පොරොන්දු තව අවුරුද්දක් විතර යද්දී අපිට මතකත් නැහැ. මතකත් නැහැ. ඇයි මේ පොරොන්දු කඩ කරන්නේ අපි? මිනිස්සු ඇත්තටම ගොඩක් වෙලාවට තමන්ගේ වාසියනේ බලන්නේ. එහෙම තමයි ගොඩක් වෙලාවට හිතන්න ඕන. හැබැයි මම කියන්නේ බැඳීමක් ඇතුලේ දෙන්නට දෙන්න අවංක වෙලා දෙන්නගේම අනාගතය ගැන හිතන්න ඕන. නේද? අපි කියමුකෝ හිතක් රෙදුනොත් හිතක් කැඩුනොත් බෙහෙත් නැහැ. නේද? සමහර ළමයි ඉන්නවා අංගොඩ බෙහෙත් බොනවා. කෙනෙක් එනකම් බලාගෙන ඉන්නවා. නේ මම කියන්නේ තව කෙනෙක්ගේ හිතක් රිද්දලා මොනව ලබා ගන්නද? අපි දිනන්නේ නැහැ. දිනන්නේ සදා පරිදිම. දෙන්නම දිනල නැහැ. නේද? ඒක මොන සම්බන්ධයටත් පොදුයි. ඕනම දෙයකට. හිතක් කඩන්න කලින් දෙපාරක් හිතන්න. හිතන්න. දෙපාරක් නෙමෙයි හතර පහ පාර. ඔව් දැන් ඔය අපෙත් හිත කැඩුනොත් අපිට ඇති වෙන හැඟීම මොකද්ද කියලානේ. ඇත්තටම මිනිස්සු බැඳීමක් තුළ මොනවද හොයන්නේ? සතුට. සතුට, සැනසීමනේ. හැබැයි ගොඩක් අයට වෙන්නේ මොකක්ද? හැමදාම අඬන්න වෙනවා. බැඳීම් නිසා ගොඩක් අයට වෙන්නේ එක්ක විඳවන්න. එක්ක පසුතැවෙන්න. හැම වෙලාවෙම කියන්නේ මෙයා මට මෙහෙම කළා. මෙහෙම කරා. ඇයි මට එහෙම කළේ? ඔව්. ඕකනේ අපිට ඇහෙන දෙක. ඇහෙන දෙයකනේ. මෙයා මට මෙහෙම කළා. ඇයි මට එහෙම කළේ? එහෙම කරේ. ඇයි මෙයා මට මෙහෙම කරන්න හේතුව? ඕක තමයි අපි පුන පුනා මතුරන දේ. අපේ ජීවිතේ උදේ දවල් රෑ මොකක් හරි හේතුවක් හින්දා අපි ওই ප්‍රශ්න දෙක ගැන විමසනවානේ අපි අපෙන්ම. නැත්නම් තව කාත් එක්ක හරි කතා කරනවානේ. ආවලා මට මෙහෙම කරා. ඇයි ආවලා අපිට මෙහෙම කරේ? ඔව්. අපි කවදාවත් කතා කරන්නේ නැහැ. අපේ අඩුපාඩු මොනවද කියලා. අනිවාර්යයෙන්. අපි සමහරක් විට අපේ ඇඟේ තියාගෙන ගොඩක් වැරදි අඩුපාඩු ඇඟිලි දික් කරන අනෙකට. ගොඩක් අය කරන්නේ තමන්ගේ අතේ වැරද්ද තියාගෙන අනිත් අයට දෝෂාරෝපණය කරන එක. ඒවා බැඳීම් ඇතුලේ යාළුකම් අතරේ නේද? සහෝදරකම් ඇතුලේ තියෙනවා. ගොඩක් වෙලාවට එහෙම තියෙනවා. ඔය මම දැකලා තියෙනවා. ඔයා වෙනස් වෙලානේ කියලා සමහරු කියනවානේ. මගේ අතිමුත් කියලා. දැන් නැත්තම් මේ දැන් දේවල් හම්බුනාට පස්සේ වෙනස් වුණානේ. ඇත්තටම වෙනස් වෙලා තියෙන්නේ අපි නෙමෙයි කියන කෙනා. නේද? එහෙමයි. ඒ ගොඩක් වෙලාවට එහෙම තියෙනවා. ආදරය ගැන ඔබ වහන්සේ නිර්වචනය කරන්න. යාළුවෝගේ ආදරේ, ඔව්. භාර්යාවගේ ආදරේ, අම්මගේ තාත්තගේ ආදරේ. ඔබ වහන්සේගේ නිර්වචනය මොකක්ද? මම කියන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මෙත් එක්ක. ඔව්. ආදරය කියන එක ඇත්තටම ලෞකිකයි. ලෝකෝත්තර නෑ. ඒක ඉතින් අපිට අර සරලවම කිව්වොත් විග්‍රහ කරන එක තේරුමක් නෑ. හැබැයි අපි මිනිස්සුන්ටනේ බන කියන්නේ. ඒක නිසා මම කියන්නේ ආදරය කියන එක, සෙනෙහස කියන එක අපි තේරුම් ගන්න ඕන. ආදරය කියන එක, සෙනෙහස කියන එක, බැඳීම් කියන එක, සහෝදරකම් කියන එක පවතින්නේ එක එක කාණ්ඩ හින්දා. මම අර කිව්වේ සහෝදරකම් ඇතුලේ තියෙන්න ඕන විශ්වාසකම්. නේද? ගුණවත්කම්, ගුණගරුකකම්. දෙන්නට දෙන්න ගෞරව කරේ නැත්තම් ඇති සහෝදරකමින් වැඩක් මොකක්ද? ඒ සහෝදරකමින් මොකද්ද මේ බැඳීමනේ? වැඩක් නැහැ නේද? එතකොට මේ අපි කියන සහෝදරයෙක් කියලා කියන්නේ ඒ එක එකතුවක් නෙමෙයි ගොඩක්. ඩෑම් එකක් කියන්නේ එකක් නෙමෙයිනේ. ශක්තිමත් වෙන්නේ මොකක් හින්දා? ගොඩක් හින්දා. නේද? ගඩොල් තියෙනවා. ඒ විතරක් නෙමෙයි මැටල් තියෙනවා. හැම දෙයකම එකතුවක්. සිමින්ති තියෙන හැමදේම එකතුවක්. ඒක තමයි ශක්තිමත්කම කියලා කියන්නේ. ඒක නිසා මම කියන්නේ මම වෙන වෙනම විග්‍රහ කරන්න කැමති නෑ. ඔය හැමදේම පවතින්නේ අර ගුණවත්කම්, ගරු කිරීම, අවංකකම්, විශ්වාසයත් එක්ක. නේද? ඉවසීමත් එක්ක අපි සරල වෙන්න සැනසීම හම්බෙනවද? සැනසීම හම්බ වෙනවා. එහෙමයි. ඒ තුල තමයි අපි බලාපොරොත්තු වෙන සෝයේ තියෙන්නේ. සරල වෙනවා කියන්නේ කන්නේ බොන්නේ නැතුව ඉන්නවා කියන එක නෙමෙයි. එහෙමයි. නේද? එහෙමයි. අපේ ටිප්පයක් නැහැ කියන එක නෙමෙයි. පාටි දාන්නේ නැහැ කියන එක නෙමෙයි. පාට දාන්නේ කියන එක නෙමෙයි. ඒක ජීවිතේ කරන්න කමක් නැහැ. සතුට ලබන්න ඕනේ. ලබන්න ඕන.
හැබැයි තේරුම් අරගෙන. අවබෝධයෙන් සතුටින් ඉන්න බෑ අපි. ඒ සතුට කියලා කියන්නේ අනවශ්‍ය විදියට සතුට විඳින එක නෙමෙයි. උනට වඩා ඕනම දෙයක් ඕනෙම නැහැ. ඕනේ ඕන තරමට වඩා කිසි දෙයක් ඕන නැහැ. හැඟීම් පාලනයක් නැති නිසා ඔව්. පාරේ අපි දකිනවා ගොඩක් ගැටුම් දැන්. නඩු විසඳන්න දැන් Facebook එකෙන් වෙලා. Facebook එකෙන් පොලිසියට කමෙන්ට් කරලා මෙන්ෂන් කරනවා මෙන්න මේ අහවල් තැන වැරද්දක් වෙලා කියලා. මෙන්න මේ අහවල් තැන වැරද්දක් වෙලා. නැත්තම් කොල්ලු ටිකක් ගහ ගන්නවා පාරේ ඉස්කෝලේ සෙට් එකක් වෙලා ගහනවා. මෙන්න පොලිසියට ටැග් කරනවා අල්ලගන්න. ඒ කියන්නේ දැන් මේ මන් දකින දෙයක් තමයි හැමතැනම වලි. ඔව් බුදුහාමුදුරුවෝ ගාවත් තිබ්බ රහත් උත්තමයන්න් වහන්සේලා ගාවත් තිබ්බ උතුම්ම ගුණයක් තමයි ඉවසීම කියලා කියන්නේ. හරිද? පෘතුජන අපිටත් අංක 1ට ඕන ඉවසීම. මං කියන්නේ පොඩි ළමයාගේ ඉඳලා ඉවසීම පුරුදු කරන්න ඕන අපිටත් ටිකක් අඩුයි. කේන්ති යනවා. එහෙම තමයි ජීවිතේ එහෙම වෙන්න නොසන්සුන් පුළුවන්. වචන නොසන්සුන් ක්‍රියාකාරකම් හැඟීමක් දැනීමක් නැති හිස් වචන. හිස් වචන. ඒ කියන්නේ අපි හිත ප්‍රගුණ කරලා නැති හින්දානේ එහෙම වෙන්නේ. එහෙමයි. ඒක නිසා අපිට දුක දරා ගන්න බෑ නේද? අපිට ඒක නිසා කේන්ති යනවා, ඉවසීම නැති වෙනවා. හැබැයි අපි ධර්මයත් එක්ක ජීවිතයට ලං වුණාම පස්සේ අපිට වෙන්නෙම හොඳ. ධර්මය අපින් ඈත් වුණාට පස්සේ වෙන්නේ අපිට වෙන්නෙම නරක. කොල්ලන්ට කෙල්ලන්ට ජීවිතේ දැන් මේ 2026. ඔව්. ධර්මය හොයන්න මූලාශ්‍ර ටිකක් කියන්න හාමුදුරනේ කෙටියෙන් සරලව. මට ජීවිතේ නිදහස ඕන නම් මට ජීවිතේ සාමය ඕන නම් ඒ සැනසුම ඕන නම් නිවන ඉලක්ක කරගෙන ගමනක් යන්න ඕන නම් හොඳම මූලාශ්‍ර මොනවාද හාමුදුරනේ මේ 2026? ඔව්. මම ලේසියෙන්ම ළඟා වෙන්න පුළුවන්. මම ඇත්තටම කියන්නේ ඉස්සෙල්ලම ළමයි ගුණවත්කම් හදාගන්න. ඉස්සෙල්ලම ඕන ඒක අපිට. නිවන් දකින්න කලින් අම්මට තාත්තට සලකන්න. එහෙමයි. නිවන් දකින්න කලින් නිවනට මේ මාවත හොයන්න කලින් අවංක කෙනෙක් බේසික්ස් දේවල් ටික කරන්න. මූලික දේවල් ටික. මූලික දේවල් ටික. අවංක කෙනෙක් වෙන්න. සත්පුරුෂ කෙනෙක් වෙන්න. අනිත් අයට උදව් කරන කෙනෙක් වෙන්න. ඒක තමයි ඕන ඇත්තටම. අපි ඇත්තටම ගැඹුරු ධර්මයේ හොයන්න කලින් අපිට ප්‍රගුණ කරන්න ඕන ওই මූලික දේවල් ටික. නිවන හොයාගෙන ගොඩක් වෙලාවට පන්සල් පල්ලි කෝවිල් යන කට්ටිය ඉන්නවනේ. නිවන හොයාගෙන යන්නේ හැමෝම හොයන්නේ නිවන තැනකට ගිහිල්ලා. ඒතොර මේ නිවන හොයාගෙන යන කට්ටියට සමහරක් විට ජීවිතේ ප්‍රශ්න පත්‍රයේ අර උත්තර ඕඩෙම ලොකු ප්‍රශ්න ටික තියෙනවනේ. ඔව්. ලොකු ප්‍රශ්න ටිකක් තියෙන උත්තරම පොඩි පොඩි MCQ ප්‍රශ්න තියෙනවා ලකුණු 1යි 2යි හම්බෙන්නේ හැමදෙරේ. හැබැයි අර ලොකු ප්‍රශ්න වලට උත්තර ලියුවොත් තමයි හම්බෙන්නේ ලොකු ලකුණු ටික. ලකුණු ටික. අපි අර ලොකු ටිකට උත්තර ලියන්නේ නැහැ. පොඩි MCQ ටිකට ඉරි ගහගෙන යනවා. ඒවෙන් හම්බෙන්නේ ලකුණු 1යි 2යි 3යි. කුසල් අකුසලුත් ඒ වගේ තමයි හැමදෙරේ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා මම කියන්නේ මම ළමයිට කියන්නේ පන්සිල් පද 5ක් තියෙනවානේ. එහෙමයි. ඔබ මේ වෙලාවේ රකින්නේ 3යි නම් හරිද? ඒ 3 පණමෙන් රකින්න. එහෙමයි. ඉතුරු 2 ක්‍රමානුකූලව කවදා හරි මැරෙන්න කලින් ගොඩ දාගන්න ගොඩ දාගන්න. එච්චර වෙන්න ඕනේ හැමදෙරේ. කෙටියෙන්ම සරලව අපේ භාෂාවෙන් කිව්වොත්. ඔව්. ඒ කියන්නේ එහෙම නෑ. අමාරුයි. ඒ කියන්නේ සමහර දේවල් වලට මිනිස්සු පුරුදු වෙලා තියෙනවා. අපිට ඒක කියන්න බෑ මෙහෙමයි කියලා. හැබැයි මම කියන්නේ ළමයිට 1යි නම් රකින්නේ. මැරෙන්න කලින් 5ම රකින්න. ඒක ටික ටික හදාගන්න. හැබැයි රකින්න එක පණමෙන් රකින්න. මම කියන්නේ මුළු ජීවිතේම පරදුවට තියලා හරි ඒ සිල් පදේ රැකගන්න. ඔබ වහන්සේගේ ජීවිතේ බැටලා තියෙනවද? අනන්තවත් වැටලා තියෙනවා. ප්‍රශ්න ඇවිල්ලා තියෙනවද? ප්‍රශ්න කරදර ගොඩක් දේවල් වලට අඬලා තියෙනවා. වැඩිපුරම වැටිච්ච දවසක. ඒවා ඇත්තටම ප්‍රසිද්ධිය කියන්න අමාරුයි. අන්ත අදරණ වෙලා තියෙනවා. මානසිකව. ඒ කියන්නේ අපි සමාජයකනේ ජීවත් වෙන්නේ. මම පුංචි කාලේ මහාන වුණේ. පුංචි කාලේ මහාන වුණාම පස්සේ ඒ මහාන වීම අවුරුදු 7න් 8න් අවුරුදු 7න් 8න් ඒ මහාන වීම තුලින් ඒ ප්‍රශ්න වලට මුහුණ දීදී තමයි ආවේ. එතකොට මං පුළුවන් තරම් වැටලක් තියෙනවා. හැබැයි මං වැටුන්නේ නැහැ. මං මගේ ජීවිතේ තියෙන උතුම් ගුණයක් හැටියට මං හිතනවා මං මේ ලෝකේ කාටවත් වෛර කරන්නේ නැහැ. වෛර කරන්න අපිව කිපෙනවා. අපිව මහර පුදුමාකාර උගුලක පැටලෙනවා. වෛරය ජීවිතේම වෛරයෙන් පිරීලා ඉතිරිලා ගිහිල්ලා අපි හරිම කැත වෙනවා. අවර්ණ වෙනවා. නේ අපේ ජීවිත අවර්ණ වෙනවනේ ඇත්තටම. වෛරයෙන්. මම ඇත්තටම මේ ඒ වගේ අයට මම කියන්නේ මේ අපේ ළමයිට උනත් මම කියන්නේ වෛරය ජීවිතේ කරගත්ත මිනිස්සු ඉන්නවා. ඉන්නවා. ඒ වගේ අය එහෙම කරන්න එපා. හැබැයි ඒ අය දුරස් කරන්න. ඈත් කරලා ආශ්‍රය කරන්න. ඒ කියන්නේ ආයේ එයාලා අපේ ජීවිතේට ඕනේ නැහැ. හැබැයි කතා බහ කරන්න. hina වෙන්න, මොකක් හරි උදව්වක් ඕනුනොත් කරන්න. මම එහෙමයි. මම ගොඩක් වෙලාවට මට වැඩ කරපු අයට
මට විරුද්ධව කේලම් කියපු අයට මං අද කරුණාව දානවා. අපි කියමුකෝ අපේ හාමුදුරුවෝ කෙනෙක් එහෙම කරොත් කියලා. එහෙම කරලා නැහැ. එහෙම කරොත් කියමුකෝ මං දන ගහලා වැඳලා හාමුදුරුවෝ කොහොමද? සයින්ස් කොහොමද කියලා ඔලුව පාත් කරනවා. මං ඔලුව පාත් කරලා වැඳලා අපිට කතා කරනවා. අපිට ජීවිතේ කම්බුලකට ගහද්දී අපි අනිත් කම්බුලක් දික් කරනවා. ඔව්. නේ? ඒ කියන්නේ ඊට වඩා අපි ඒක අර සංවර වුණොත් අපි ඉවසන්න ඕනේ. ඔව් ඒ කියන්නේ ඊළඟ කම්බුල ගහන්න නැති වෙන විදිහට අපි හැසිරුණොත් නේද? පළවෙනි එක ගහලා දෙවෙනි එක ගහන්න ඕනේ නැහැ වගේ තැනකට ආවොත් ලස්සනයි. ඒක තියෙන්නේ අපේ ගාව. ඉවසීමද මේක ඒක සක්සස්ෆුල් වෙන්න නම් ඉවසන්න ඕනේ. ඔව් ප්‍රගුණ කරන්න ඕන. දැන් අපි ওই සමහර වෙලාව බලු පැටවුම් ඇති කරන මං බලු පැටවුන්ට හරි ආසයි. ගොඩක් වෙලාවට ඔය ගෙදර තියෙන මට මතක එක දවසක් මගේ චාර්ජර් එක අලුතින්ම ගෙනාපු එක කෑවා. ඉතින් මම කේන්දි ගිහලා ළඟට ගිහුවම මූණ දැක්කට පස්සේ ගත්ත විතරයි. ගත්ත විතරයි. ඉතින් අර මූණ දැක්කට පස්සේ මට ඇත්තටම ගහන්න හිතෙන්නේ නැහැ නේද? වෙලාවට එන්නේ තරහක් ඇති වෙනවනේ. ඒක නැචරලි ඇති වෙන්නේ. ඔව් ඒ කියන්නේ ගේන එක කනවනේ එහෙමනේ. ඔව්. එයාලගේ හැටි එහෙමනේ. ඉතින් මම ළඟට ගිහුවම හරි. ඒ කියන්නේ මූණ දැක්කට පස්සේ ගහන්න හිතෙන්නේ නැහැ. මං කියන්නේ ඒක ගන්න ඕනේ නැහැ. මම කියන්නේ කවුරු හරි මට බනිනවා නම් ඊළඟ වචනේ කියන්නේ නැති වෙන්න මං ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මගේ ක්‍රියාව හදා ගන්න. ඔබ වහන්සේ බුදුහාමුදුරන්ගේ ධර්මය ප්‍රැක්ටිකලි අත්දැක්ක දවසකවත් කවද්ද ඔබ වහන්සේ ඒක අත්විඳේ? ඒ ආශ්චර්යය බුදුහාමුදුරන්ගේ ධර්මය. බුදුහාමුදුරෝගේ ධර්මය මගේ ජීවිතේට මං හැමදෑම දවස ගානම ලං කරගෙන ඉන්නේ. මගේ වචනයෙන් පවා මන් දෙයක් මගේ අතින් අද වරදක් වුණොත් මං ඒක හෙට නොවෙන්න පුළුවන් තරම් වග බලා ගන්නවා. මම දැන් ගොඩක් වෙලාවට මම විශ්වාස කරන දෙයක් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය මගේ ජීවිතයට එන්නේ මගේ ආලෝකයක් සඳහා. ඒක පහන. ඒ පහනේ ආලෝකය තමයි අපි ගන්න. ඉතින් ඒ ධර්මයේ ජීවිතයට ලං කරගෙන බලන්නකො. වෙනස වටහා ගන්න. වෙනස වටහා ගන්න. ඒක කියන්න තේරෙන්නේ නැහැ. පුරුදු වලින් මිදෙන්න නම් ධර්මය ලං කරගන්න ඕනේ. ඔව් ඇත්තටම මේ ජීවිතේ වෙනස් වෙයි. තේරේ පස්සටනේ. දැන් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක ඕනේ වෙයි. ධර්මය ඕනේ වෙන දවසක් එනවා ජීවිතේට. අනිවාර්යෙන් ලං කරගත්තට පස්සේ අපි සදාකාලික සුවයක් දිනා ගන්නත් පුළුවන් ධර්මයෙන්. අනිවාර්යෙන්. එතකොට මං කියන්නේ රුවන්වැලි සෑයේ මම මතක දවල් 12ට මම ඇවිද්දා. හැබැයි ඇවිදලා ඉවරනකොට මට ලොකු අමාරුවක් දැනුන්නේ නැහැ. හැබැයි ඒ ගල්උඩ ඒ මළුවේ අඩිය තියන්නවත් බෑ. ඇයි ඒ? ශ්‍රද්ධාව. මං දකින දෙයක් තමයි ශ්‍රද්ධාව විතරක් තිබිලා මදි ජීවිතේකට. නේද? අපේ බෞද්ධයෝ පොඩි දේවල් තමයි අපෙන් අහන්නෙත්. ඒවා හින්දා තමයි අවුල් කරගෙන ඉන්නේ. හවුරුනේ බුද්ධ ආගම නැත්තම් අපේ බුද්ධ ධර්මය. මේ දර්ශනය. මේක ජීවිතේ අත්දකින්න ප්‍රැක්ටිකලි පුළුවන් නේ. ඇත්තටම පුළුවන්. ඒ කියන්නේ මේක එදිනෙදා ඩේ ටු ඩේ ලයිෆ් එකේ පුළුවන්. මිනිස්සුම අපේ ජීවිතේ ධර්මය කියලා දෙනවා. තියෙනවා. එතකොට ඒ ප්‍රශ්න පෙරනගින ප්‍රශ්නත් එක්කම මේක අත්දකින්න පුළුවන් නේ. හැබැයි අපිට හැමතැනම පේන්න තියෙන්නේ. මම මේ සමාජයේ කතිකාවතක් මේ වෙලාවෙත් යන නිසා අහන්නේ. අපිට ඇහෙන්නේ හැමතැනම හමුදුරනේ අපිට සිද්ධාර්ථ ගෞතම සින්දුව එහෙම නැත්නම් තථාගතයන් එහෙම නැත්නම් විවිධ සින්දු විවිධ ගීත විවිධ බුද්ධ ආගම ප්‍රවර්ධනය වෙන ලස්සන සද්ද ටික TikTok ටික වීඩියෝ ටිකක් පේනවා. එතනද තියෙන නිවන එතනද ධර්මයේ තියෙන හමුදුරේ අපි ෂෙයා කරන්නේ ඒක. ඔව් මිනිස්සු ඇත්තටම ගොඩක් වෙලාවට මේ අනවශ්‍ය දේවල් වලටත් දැන් මේ බුද්ධාගම ආද. ඒ කියන්නේ ඒක අල්ලගෙන තියෙන මිනිස්සු. ඒ කියන්නේ වැරදියටනේ අල්ලගෙන තියෙන්නේ. අපි අල්ලගන්නෙම වැරදි කෑල්ලක්. වැරදි කෑල්ලක්. අපි හැමදේම අල්ලගෙන තියෙන වැරදියට අපිට සැනසීම තියෙන දේත් අපි අල්ලගෙන තියෙන වැරදි. නේ ගොඩක් කට්ටිය ඇත්තටම මේ සමහර වෙලාවට අපි දකිනවා ධර්ම දේශනාවන් වලට ඔය පින්කම් වලට ගියාට පස්සේ මිනිස්සු බන නෙමෙයි අහන්නේ TikTok කරන්නේ. එතනට ඇවිල්ලා. එතෙන්ට ඇවිල්ලා. වීඩියෝක් ෂූට් කරගන්න එන්නේ සමහරක් විට. වීඩියෝ ෂූට් කරගන්න එන්නේ. ඉතින් මම කියන්නේ ඒවෙන් මිදෙන්න ඕනේ. මිදෙන්න ඕන කරාට කමන්නේ. ඒවා මතකනේ. දැන් පින්පොත කියලා අපිට පොඩි කාලේ අපි අහලා තිබ්බනේ. දැන් වර්තමාන කාලේ තියෙන පින්පොත තමයි ඔය වීඩියෝ එක. කමක් නැහැ. හැබැයි ඒ කරන කටයුත්තට බාධාවක් නොවෙන්න ඕන. එහෙමයි. නේද? අපි හරය අමතක වෙලා අපිට හරය අමතක වෙලා සෝබනේ බොරු ප්‍රදර්ශනය ඉස්මතු වෙලා අමතක වෙලාම ගිහිල්ලා හරය අමතක වෙලා මිනිස්සුන්ට මේ ධර්මයේ වටිනාකමක් තේරෙන්නේ නැහැ. ඔල්ලෝ කෙල්ලන්න මොකද්ද කියන්නේ? තරුණ ළමයිට මම කියන්නේ යාළගේ දැන් ජීවිතය ආරම්භ කරනවානේ අංක 1 හොඳට ඉගෙන ගන්න. හරි. මොකක් හරි ටැලන්ට් එකක් හදාගන්න. නේද? දැන් මම ගත්තොත් මට කවි කියන්න පුළුවන්. නේද? මට බණ කියන්නත් පුළුවන්. එතකොට වාසේ සෙත් කවිත් කියන සෙත් කවිත් කියන. එතකොට මම කියන්නේ අපි මොනවා හරි දෙයකට වැඩිපුර දක්ෂ වෙන්න ඕන. හැබැයි අපි හැමදේම අධ්‍යයනය කරලා තියෙන්න ඕන.
දැන් අපි කියමුකෝ දැන් මේ වීඩියෝ එක අපි කරනවා එඩිට් කරන්න ඕන වුණොත් තනියෙන් එඩිට් කරගන්න පුළුවන් වෙන්න ඕන. පුළුවන් වෙන්න ඕන පුංචි ඒ කියන්නේ මට බේසික් විදියට හරි. හෙට මේ කාර්ය මණ්ඩලයේ මේ ඔෆිස් එකේ නැති වුණත් මට මේ පොඩ්කාස්ට් එක ෂූට් කරපු පොඩ්කාස්ට් එක එඩිට් කරලා දාන්න පුළුවන් තත්ත්වෙ මම ඉන්න ඕනේ හැමෝටම. පුළුවන් වෙන්න. නැත්තම් මට මේකේ ගමනක් නැහැ. ගමනක් නැහැ. අපි හැමදේම ඉගෙන ගන්න ඕන. පොඩ හරි ඉගෙන ගන්න ඕන. ඉතින් කාට හරි නිවන් දකින්න ධර්මය ඉතින් කාට හරි නිවන් දකින්න අරමුණක් තියෙනවා නම් අපේ කොල්ලෝ කෙල්ලෝ ගොඩක් ධර්මයේ පස්සේ යනවා. ඔව්. ඉතින් ඒකෙන්ම තමයිනේ. ඒකේම තමයි. ඒක එකතු කරගන්න ඕනේනේ. තරුණ වෙන කාලේ පාරක් නැහැ. ඔව් තරුණ කාලේ හරි තීන්දුව తీරන ගත්තේ නැත්තම් පසුතැවෙන්න. වැටෙන්න වෙනවා. මම ඒක නිසා කියන්නේ සදාකාලිකව වැටෙන්න වෙනවා. සදාකාලික. මම ඒක නිසා තරුණ ළමයිට කියන්නේ අතරමඟ නතර වෙන්න ඉඩ තියෙනවා. ඔව් තරුණ ළමයිට මම කියන්නේ තමන් හොයාගන්න සහකාරිය හොඳ කෙනෙක් වෙන්න ඕන. ජීවිතේ සුගතියට අරන් යන කෙනෙක් වෙන්න ඕන. ඔව් ඒ කියන්නේ සැනසීමක් ලැබෙන කෙනෙක් වෙන්න ඕන. පරිස්සම් කරන කෙනෙක් වෙන්න ඕන. තේරුම් ගන්න කෙනෙක් වෙන්න ඕන. නැති වුණොත් වැඩක් නැහැ නේද? ඒ කියන්නේ අපි පෙනුමටම බාහිර දේවල් වලට බලලා ආදරය කරන්න නරකයි. දැන් සමහර ළමයි ඉතුරු වෙන්නේ සැනසීම විතරයි. ඔව් ඒ කියන්නේ සැනසීමක් නැතිව බැඳීමක් තිබිලා වැඩක් තියෙනවා. හැමදේම අපි හොයන්නේ සැනසීමනේ. ඔව් ගොඩක් දික්කසාද වැඩි වෙන්න හේතුව ගොඩක් කපල්ස් බිඳිලා යන්න හේතුව හිතා ගන්න බැරි ප්‍රවෘත්ති තියෙනවා ඔව් නේ. ඒතකොට ඒ වගේ දේවල් අපිට ඇහෙන්න හේතුව ඔව් හොඳම තැනක්කට ආවේ අපි දැන් මම මේක කියන්නම ඕන. එහෙමයි. මම මේක කියන්නම හිතාගෙනමත් තමයි ආවේ. අශේ නිශරා මේක කිව්වොත් තමයි ඒකට වටිනාකමක් ලැබෙන්නේ. ගොඩක් කට්ටිය දික්කසාද වෙනවා. එහෙමයි. හරිද? දික්කසාදය අවුරුද්දක් දෙකක් හරි කියයි. හරිද? කිව්වට පස්සේ දෙන්න අස්තනකින් ඉවර වෙලා එළියට එයි. දෙන්නම දිනයි. හැබැයි අර අහිංසක දරුවෙන්ට අම්මා කෙනෙක් නැති වෙනවා. එක්ක තාත්තා කෙනෙක් නැති වෙනවා. නේ කවුද දිනලා තියෙන්නේ? අපි අද මෙතන ඉන්නේ අපි ලොකු වෙලා කසාද පවා බැන්දේ අපේ අම්මයි තාත්තයි අපිව බලාගත්ත නිසා. බලාගත්ත නිසා. ඒතකොට ඒ ළමයව බලාගෙන අපි ඉන්න ලෙවල් එකට ඔසවා තබන්න කවුද ඉන්නේ? කවුද එන්නේ? කවුද එකමුතුවක් හදන්නේ? නේ? වෙන කෙනෙක් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඇවිල්ලා හදලා දෙයිද? අනිවාර්යෙන්. හරි. කියන්න පුළුවන් කාරු හරි අපි මේ ළමයි හින්දවත් අපි එකට යමු කියලා. නෑ, එහෙම නෙමෙයි. එහෙම නෑ. අපි එකතු වුණේ මොකද්ද? අපි අරමුණක් එක්ක. ඒ අරමුණට යන්න ඕනේ අපි මැරෙන. මම කියන්නේ කාලයක් ආදරය කරලානේ බඳින්නේ. එහෙමයි. කසාදයක් වෙන්නේ එහෙම. එහෙමයි. දරුවෝ අත්සන ගහන්න කලින් අවස්ථා කීයක් මුණ ගැහෙනවද? මුණ ගැහිලා අත්සන ගහන්න කලින් අවස්ථා කීයක් ආදරය කියලා පවසනවද? පවසලා. එතකොට මම කියන්නේ දෙන්නෙක් ආදරය කරනවා. අවුරුදු ගාණක් ආදරය කරලා කසාද බැඳලා කාලයක් එකට ඉන්නවා. නේද? සතුටින් ඉන්නවා. හැබැයි එහෙම ඉන්න අතරේ අවංකව නම් ආදරය කරේ දාලා යන්න බෑ. එහෙමයි. හරිද? එහෙමයි. ආයේ එහෙම කතා එන්නත් බෑ හැමෝටම. ඔව් ඒ කියන්නේ එහෙම හිතට එන්න විදියක් නෑ. නෑ. හැබැයි අශෙන් රණ්ඩු වෙයි ගහගනි බැනගනි. හැබැයි දාලා යන්න. ඒකයි හැමදාටම ඉන්නවා. හැමදාටම ඉන්නවා. නැත්තම් ඒක නිසා මං ෆොටෝ එකක් අරන් ගිහිල්ලා හාමුදුරනේ මතුවල මොකක් හරි කරාම ඩිවෝස් වෙනවා හෙට. ඔව් එහෙම වෙනවද හාමුදුරනේ? එහෙමනම් මං නෑ ඒව ඇත්තටම විශ්වාස කරන්නේ නෑ. ඒව ඇත්තට මේ මිනිස්සු මේ පුහු දේවල්නේ ලං කරගන්නේ. ඔය මං මේ රටේ ඉන්න කෙනෙක් සමහරු කියනවා රට හිටියත් රූපතෙන් එතරත් අපි විසඳනවා කියලා. ඔව් ඒ කියන්නේ මිනිස්සු මේ මං කිව්වේ ඒක මුලින් යාව හාමුදුරනේ. ඔව් ඒ කියන්නේ මිනිස්සු ඇත්තට මේ ජීවත් වෙන්නේ නෑ මිනිස්සු. මිනිස්සු හරි දේ නෙමෙයි අල්ලගන්නේ. ඒ කියන්නේ හරි තැන අල්ලගත්තා නම් මේ ජීවිතේ මොකද්ද කියලා හිතන්න. තවත් පවුලක් කඩලා තවත් පවුලක් හදන්න. හදා ගන්න. එහෙම තමයි මිනිස්සු වැඩ කරන්නේ ඇත්තටම. මම කියන්නේ මට සතුටක් නැත්තම් තව කෙනෙක්ට මොකටද දුකක් දෙන්නේ? නේද? අපි එහෙම වෙන්න හොඳ නැහැ. මං කියන්නේ ලොකු දේවල් ඕනේ අවංක වෙන්න. ඇතුළාන්තයෙන්ම. ඔව්. බොරුවට අවංක නෙමෙයි. සත්පුරුෂ. ඇතුළාන්තයෙන්ම අවංක. සත්පුරුෂ කෙනෙක් වෙන්න. හොඳ කෙනෙක් වෙන්න. ඔබ වහන්සේගේ නුවර කවිය හරි ආදරණීයයි. ඔව්. ඒක හදවතට දැනෙනවා. ඔව්. නුවරට ආදරය කරන කට්ටිය විතරක් නෙමෙයි මුළු රටේම කට්ටියට ඒ කවිය දැනෙනවා. ඇත්ත. අවසාන වශයෙන් ගායනා කරන්න. ගොඩක් කට්ටිය ඇත්තට මේක වැළඳගත්ත දළදා ප්‍රදර්ශනයේ වෙලාවේ මම දැක්කා ගොඩක් වීඩියෝ ෂෙයා වෙනවා. ඔව්. ඔබ වහන්සේගේ හඬින් ඒ කවිය ගොඩක් වීඩියෝ වල ඒ දළදා ප්‍රදර්ශනයේ වෙලාවේ අපේ රටේ ගොඩක් ෂෙයා වුණා. ෂෙයා වුණා ඇත්තටම මේ මම දැක්ක පොඩි ඔබ හාමුදුරුවෝ වහන්සේගේ නිර්මාණයක්ද? මගේ නිර්මාණයක්. ඇත්තට මතක් කරන්න ඕන මේ කවි ටික ලිව්වේ ඉරාන් බණ්ඩාරගෙන ඉංග්‍රීසි ගුරුවරයෙක්. මේ කවි ටික සංගීත කරේ අපේ කවිගෙපල ශබ්දාගාරේ. ඒ පිළිබඳව ඇත්තටම අපි මතක් කවිගෙපල ගොඩක් සපෝට් එක දෙනවා. ඇත්තටම බුද්ධ ධර්මය ප්‍රචලිත කරන්න. හොඳ කවියෙන් දක්ෂේ. මම දැකලත් නැහැ හාමුදුරනේ. ඔව් ඒක තමයි. අද වෙනකන් කතා කරලත් නැහැ. ඔව්. හැබැයි මට ස්වාමීන් වහන්සේලා ගණනාවක් ඔව්. කවිගෙපල ගැන කියලා තියෙනවා. මට ඇහිලා තියෙනවා.
මට හිතෙන විදිහට ධර්ම දානයක් ධර්මදාන. කවි කියපල කියන්නේ. හොඳ ඇත්තටම මිනිස්සු සැනසෙනවනේ. මම දැක්ක එක පොඩි හාමුදුරුවෝ කෙනෙක් දාලා තියෙනවා. මේ කවි ටික අහන ගමන් තමයි මම පාඩම් කරන්නේ කියලා. ගොඩක් ස්වාමීන් වහන්සේලා එතනින් ගොඩක් ධර්මයේ ප්‍රචලිත කරනවා. අපි ඒ කවියේ එකක් අහමු. පහදාලන සෙංකඩගල වරුණ විහිදානෙක බුදු අනුහස් පිරුණ දෝතම නලලට ගෙන සැර සෙන්න පෙරලි පෙරලි වැඳ පින්කර ගන්න. ඔබ වහන්සේ ආයෙත් කවද්ද මුණ ගැහෙන්න මට. අපි හම්බ වෙමු. හැබැයි අවධාන වශයෙන් මම මේක ඇහුවට කමක් නැද්ද දැන්. ඔබ වහන්සේ මට කියනවා මේ මයික් එකට පිටිපස්සේ අපි පොඩ්කාස්ට් එක පටන් ගන්න කලින් ඔබ වහන්සේගේ අරමුණක් තියෙනවා වනගත වෙන්න කියලා. වනගත වෙන්නේ නැත්තටම මොකක්ද ඒ අරමුණ? මම අවුරුදු 18න් තමයි මේකට ප්‍රවේශ වුණේ. මට ඇත්තටම ඕන සත්‍ය හොයාගෙන යන්න. මම අර කලින් කිව්වා වගේ මැරෙන්න ඕන හොඳ කෙනෙක් විදියට. දැන් ඇත්තට මේ මහාන ජීවිතේ ගත කරන හරි කාර්ය බහුලයි. ප්‍රශ්න වැඩි, කරදර වැඩි. ඉතින් මේ වගේ දුරස් වෙලා මම හිතාගෙන ඉන්නවා අරණ්‍ය සේනාසනයක් හදන්න. මං දැනට ඒකට මූලික පසුබිම හැදිලා තියෙනවා. ඉතින් මම හිතනවා ඒක මට විතරක් නෙමෙයි ඕනම කෙනෙක්ට එන්න පුළුවන්. හැබැයි මගේ ආධ්‍යාත්මය සඳහා විතරයි මං ඒක හදන්නේ. හැබැයි ඕන කෙනෙක්ට ඇවිදින් මං කියන විදිහට ඉන්න පුළුවන්. මගේ ආරණ්‍ය සේනාසනේ පොදු තැනක් මං හදනවා. ඒ තැනට ඕන කෙනෙක්ට එන්න පුළුවන්. පේනවා. අපි අනිවාර්යෙන් අපි ඒ සේනාසනය හදන්න වහන්සේට උපරිම සහයෝගය ලබා දෙනවා. මේ වෙලාවේ මම පෞද්ගලිකව මම දන්න දෙයක් ඔබ වහන්සේට ඉන්න වහලක් නැහැ මේ වෙලාවේ. ඔබ වහන්සේගේම තැනක් නැහැ නේ. ඔව් දැනට එහෙම නැහැ. ගොඩක් තුරට ගොඩක් අභියෝග රැසකට මුහුණ දුන්නු. අනිවාර්යයෙන්. හැබැයි නොනවත්වා වැඩ කරපු ඔව් වහන්සේගේ ගමන ඔබ වහන්සේ නැවැත්තුවේ නැහැ. මහන්සියලා ආවදී. ෆලෝවර්ස්ලා කීයක් ඉන්නවද? මම හිතන්නේ YouTube එකේ 30000කට වඩා ඉන්නවා. ඊට පස්සේ TikTok එකේ දැන් 70000කට වඩා දැන් දෙවෙනි එක මම හිතන්නේ report කරලා ඒක අයින් වුණා. Facebook. ඔව් Facebook එකෙත් මම හිතන්නේ 70000කට වඩා ඉන්නවා. සාමාන්‍යයෙන් මාසෙකට 2 මිලියන් වගේ views තියෙනවා. reach එකක් තියෙනවා. reach එකක් තියෙනවා, views උත් තියෙනවා. ඒ හැමදේම අපේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට. ධර්මයට. ඔබ වහන්සේ ගොඩක් වෙලාවට අර ජාතක කතා ටික ලිහිල් කරනවා. කවියෙන්. අපි අහලා තියෙන බුද්ධ කතා ටික ලිහිල් කරනවා. අපි අහන බණ ටික ලිහිල් කරනවා කවියෙන්. ගායනයෙන් හරි සරල කරනවා. එතකොට බාල මහලු ભેදයක් නැති අපි හැමෝටම ළඟා වෙන්න ලේසි. ඉතින් සර්ච් කරලා බලන්න. උන්වහන්සේගේ ධර්මය බෙදන්න, ෂෙයා කරන්න, පේජ් එක ලයික් කරන්න, TikTok බලන්න, වීඩියෝස් බලන්න. අදින් පස්සේ ඔබ වහන්සේගේ මේ මෙහෙවර තව තවත් බැබලෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද ඔබ වහන්සේ තවත් අලුත් පිරිසකට මගේ ඉතින් ලොකු පිරිසක් ඉන්නවා හාමුදුරනේ බෞද්ධ අබෞද්ධ ඒ වගේම නිවන හොයන නිවන ඇත්තටම ඒ හැම දිනාටම ඔබ වහන්සේගේ මේ වචන ටික අද ඔබ වහන්සේ කතා කරපු දේවල් ඔබ වහන්සේගේ ගායනයන් මේ මිහිරි කවි ලොකු සෙතක්. ගොඩාක් කට්ටිය මම දකින දෙයක් තමයි අපේ ලාංකික බෞද්ධයෝ සහ අනිත් අයත් එහෙම තමයි. ගොඩක් වෙලාවට මේ ආගමට ඇත්තටම ආදරේ. මම දකින සරල උදාහරණයක් කියන්න අපේ උපාසක අම්මලා උපාසක කෑල්ල අයින් කරන්නකො අම්මලා තමයි යාළුවා. මම දන්නවා ඔය කොරෝනා කාලේ එහෙම ගෙදර කන්න දෙන දාන ටික ගෙනල්ලා දුන්නා පන්සල් වලට. ඒ වගේම පුදුමාකාර මිනිස්සු ටිකක් අපිට ඉන්නවා. අපිව බලා ගන්නවා. අපිව රැක ගන්නවා. ඉතින් ඒක නිසා මම කියන්නේ අපේ බෞද්ධයෝ තරම් ශ්‍රේෂ්ඨ පිරිසක් නැහැ. අඩුපාඩුකම් තියෙනවා. සල්ලි නැහැ තමයි. හැබැයි අපේ ආගමට අපේ හාමුදුරුවලට මේ ජාතියට මේ රටට ආදරේ නේද? ඒක නිසා මම කියන්නේ අපි ආධ්‍යාත්මිකවත් ගොඩනගමු නේද? අපි ලෞකික වශයෙන් වගේම ආධ්‍යාත්මික වශයෙන් ගොඩනගමු. ඒතර තමයි සැපජය. ඔව් මම ඒක නිසා තමයි මගේ ආයතනේ මම හදන්නෙත්. මගේ ආයතනේන කිසිම කෙනෙක්ට ෆෝන් එකක් නම් අරන් එන්න බෑ. මම පාවිච්චි කරන්නෙත් නෑ. ආධ්‍යාත්මය වෙනුවෙන් ආධ්‍යාත්මය වෙනුවෙන්. ඒකට මම අදහසක් මං හිතේ තියාගෙන ඉන්නවා. මම කියන්නේ ඒ මගේ මතේ. හැබැයි ඔබට පුළුවන් පෞල් ජීවිතය ගත කරන ගමන් සත්පුරුෂ කෙනෙක් විදියට ගුණගරුකව ධර්මානුකූලව ජීවත් වෙන්න. ඒක තමයි අපේ ජීවිතේට ඕන. එතනින් එහා ගොඩක් ප්‍රශ්න විසඳෙවි. ඇත්තටම විසඳෙනවා.
අපිට සැනසීම නැත්තේ කලකිරීම නැත්තේ මේ අපි හින්දාම තමයි. දැන් සරල උදාහරණයක් අපේම කියන්න. වැරදි හින්දානේ. ඔව්. දැන් මං අශේන්ට hina වෙනවා. hina වුනේ නැතුණාම පස්සේ මට මොකක්ද හිතෙන්නේ? දුක. ඇතුළාන්ත ගිල් ටිකක් ඇති වෙනවා. අන්න ඒ කියන්නේ. ඒ කියන්නේ සමහර වෙලාවට අපි දැන් පාරේ යනකොට දැන් අපි දෙන්න හම්බ වෙනවා. අපි දන්නවා මම දැන් පාරේ යනකොට අශේන් පාරෙද්දි මම hina වෙනවා. මට සමහර වෙලාවට ඒක දකින්නේ නැහැ. මම hina වෙනවා මම කතා කරනවා දකින්නේ නැහැ. හැබැයි මං හිතින් හදා ගන්නවා මේ මනුස්සයා මට hina වුණේවත් නැහැ නේ කියලා. එහෙමයි. අපි හිතින් හදාගන්න නිසා අපි විඳවන ජීවිත කාලෙම අපේ හිත ගොඩක් වෙලාවට අපි විඳවලා තියෙන්නේ හිතින් හදාගත් දේවල් හින්දා. ඔව්. හිතින් අපේ බොරු මනස්කාද නිසා. ඉතින් එහාට ගිහලා ධර්මය අත්දැකින්න පටන් ගත්තොත් ධර්මය හොයන්න පටන් ගත්තොත් ඔය හිතින් හදාගන්නේවත් නතර වෙලා හරි තැනට ફોකස් එක ලං වෙනවා. වහන්සේට බොහොම පිං අදාවට වෙලාව රෑ 11යි. ඔව්. පොඩ්කාස්ට් එක හරිම කාලෝචිතයි. ඔව්. මේ ලස්සන පොඩ්කාස්ට් එක අපි කිසිම සැලසුමකින් තොරව ඔව්. කරේ. ඇත්තටම වහන්සේට මම කතා කරපු ආරාධනා කරපු ගම වහන්සේ වැඩියා. වහන්සේට බොහොම පිං. ගොඩක් පින් ඇත්තටම මනින් ආයමත් ආරාධනා මම කරාට. එනවා වහන්සේව බලන්න. වහන්සේ ඉන්න තැනකට. ඔව් ඇත්තටම මං අශේන්ට ස්තුතිවන්ත වෙනවා. මොකද ලොකු හොඳ දේවල් වලට අපි හොඳයි කියලා. එහෙමයි. මගේ ජීවිතේ මං දෙයක් තමයි ඕනම දෙයක්. හොඳයි නම් බුදුහාමුදුරුවෝගේ බණනේ මම කියන්නේ. මගේ ශ්‍රාවකයන් මගේ බුදුහාමුදුරුවෝ බණ කිව්වේ බෞද්ධයන්ට විතරක් නෙමෙයිනේ හාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ අන්‍යාගමිකයි හරියටම ගත්තොත්. එහෙමයි. බුදුහාමුදුරුවෝගේ දහම අනුගමනය කරන බුදුහාමුදුරුවෝගේ පුතෙක්ම බුදු පුතෙක්. එහෙමයි. ඒක නිසා මම ඕනම තැනකදී හොඳ දෙයට හොඳයි කියනවා. නරක දෙයට නරකයි කියනවා. ඒක තමයි ජීවත් වෙන්න තියෙන ලේසිම ක්‍රමය. ඒක තමයි බුදු පුතෙක්ගේ ලක්ෂණය. උතුම්ම ගුණාංගය. ගුණාංගේ. ඒකතකොට අපිට ඇත්තටම ගැටලුවක් නැහැනේ. හොඳ දෙයට හොඳයි කිව්වහම නරක දෙයට නරකයි කිව්වහම ගැටලුවක් නැහැ. නරක දෙයට හොඳයි කියලා හොඳ දෙයට නරකයි කිව්වොත් එතන තියෙන විදියක් නැහැනේ ධර්මයක්. නේද? ඒ සාමය වෙනුවෙන් එතනයි සාමය. අනිවාර්යයෙන්. ඒ සාමය වෙනුවෙන් අපි වැඩ කරමු. ඔව්. අපි ඒ සාමය වෙනුවෙන් උදේ හවා ඔව්. දෙයක් දවල්ක් රැයක් නැතුව අපි වැඩ කරමු. අනිවාර්යයෙන්. අපි වැඩ කරන්නේ වෙන දේවල් වලට කඩා කප්පල් කරන්න, ඔව්. සැලසුම් කරන්න, කතාව කාව හරි වට්ටන්න, වට්ටන්න. කතාවක් හදන්න, මඩ ගහන්න. එහෙම නෙමෙයි. අපි පුංචි පවුලක්. අවසාන වශයෙන් හාමුදුරනේ. ඔව්. ඔබ වහන්සේගේ හීනය මොකක්ද? මට හීන නෑ. මට ඇත්තටම හීනයක් තිබුණා. එක හීනයක් තමයි බලු පැටියෙක් හදන එක. ඒක හරි. දෙවෙනි හීනයක් තිබුණා අම්මවයි තාත්තවයි දඹදිව යන එක. තව එකක් තියෙනවා. ඒකට දැන් ළඟයි. ඒක තමයි අරණ්‍ය සේනාසනයක් හදලා අවුරුදු 30 ගානකින් වගේ බුදුහාමුදුරුවොත් අභිනිෂ්ක්‍රමණයක් කරානේ. මමත් හිතනවා මමත් ඒ වයසින්ම ඒ ගමන යන්න ඒක තමයි අරමුණේ හීන. අරමුණ. ඒකට මම දැන් හීනෙට තමයි වැඩ කරන්නේ. ඔව් වටපිටාව හදා ගන්න ඕන ඇත්තටම. මට ඇත්තටම මම පෞද්ගලිකව මට සංසාරය ගැන බයක් තියෙනවා. මම ඒක නිසා මට ඕනම දෙයක් පිළිබඳ මට තියෙනවා කලකිරීම. ඒ කියන්නේ මේ අශේන්ලට තියෙන කරකිරීම නෙමෙයි මට තියෙන්නේ. ඒ කලකිරීමුත් තියෙනවා මේ රහත් වෙලා නැහැනේ. එහෙමයි. මේ පැයයිනේ ඕනනම් බොරුවක් කියලා යන්න පුළුවන්. එහෙම නෙමෙයි ඒ කලකිරීමුත් තියෙනවා. මට හැබැයි සංසාරික කලකිරීමකුත් තියෙනවා මේ සසර පිළිබඳව ඇත්තෙන්ම කලකිරීමක් තියෙනවා. මම ඒක නිසා තමයි කිව්වේ මට රහත් වෙන එක නෙමෙයි මගේ පරමාර්ථය. රහත් වෙන්න පුළුවන් වුණොත් හරි. හැබැයි ඊට මෙහායින් හරි හොඳ තැනකට යන්න පුළුවන් විදියට මම හදා ගන්නවා දැන් ආලෝකය හදා ගන්නවා. දැන් ගිහි අය නම් කරන්නේ මොකක් හරි සල්ලි ටිකක් එකතු කරගෙන එහෙම කරන එකනේ. හැබැයි අපි භික්ෂුන් වහන්සේලා හැටියට මං ගිහි අයටත් මේක යෝජනා කරනවා. මගේ මග තමයි මම සංසාර ගමන සුවපත් වෙන විදියට මේ ජීවිතේ අවසාන කාලේ හරි හදා ගන්නවා. ඔබ වහන්සේගේ සංසාර ගමන වහන්සේ පතන ආකාරයටම ඒ නිවන වෙනුවෙන් යන ගමන දෛනිකව වහන්සේ ඒ ගමන වෙනුවෙන්ම සියලු කටයුත්තක්ම හැදිලා වහන්සේට ගමන යන්න ලැබේවා කියලා. වහන්සේගේ හීනෙට අරමුණට යන්න ලැබේවා කියලා හදවතින් මම ප්‍රාර්ථනා කරනවා. මමත් අශේන්ට ආශිර්වාද කරනවා. විශේෂයෙන්ම පුංචි පුතාට, බිරිඳට, අම්මට, තාත්තට හැමෝටම. මොකද අද මේ තැනට ඇවිල්ලා ඉන්නේ ඒ අය හින්දා. ඉතින් ඒ අයටත් යාළ තමයි ශක්තිය. ඔව් කාර්ය මණ්ඩලය හැමෝටම මං ආශිර්වාද කරනවා. මං ඒකත් කවියකින්ම ආශිර්වාද කරනවා. බුත්සරණේ සිරසේ පිහිටුවාලා ධම්සරණි ළමැදේ පිහිටුවාලා
සංගසරණේ දෙපතුල පිහිටුවාලා තුන් සරණි තෙදින් හැමරෝග දුරු කළා තුන් සරණි තෙදින් හැමරෝග දුරු කළා තුන් සරණි තෙදින් හැමරෝග දුරු කළා